හරි සුබ දවසක් හැමෝටම. අද අපි පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා. මේ කට්ටිය දකමන දෙයක් පෙන්වන්න යන්නේ. ඒ කියන්නේ මේ කොමුඩු කඩේකට ඇවිල්ලා තියෙනවා. හරිද? පාරේ යද්දි මේ කොමුඩු කඩයක් දැක්කා. ඒ පොඩ්ඩ නවත්තලා කොමුඩු ඔය පෙන්වන්න කතා කරේ. පොඩ්ඩ විශේෂත්වයක් තියෙනවා. දැන් අපි කොමුඩු දැකලා තියෙනවා නේද? මම කොමුඩු දැකලා තියෙද්දි මේ අපි කාලා තියෙන්නේ මැද රස පාට වෙච්ච කොමුඩු. හරිද? ඒතකොට මැද රස පාට වෙච්ච කොමුඩු වලට වඩා මෙතන වෙනස් කොමුඩු జాතියක් තියෙනවා. හරිද? මම වීඩියෝස් වලින් දැකලා තියෙනවා. නමුත් අද තමයි මේ කොමුඩු జాතිය දැක්කේ. හරිද? ඒතකොට මේක මැද කහ පාට වෙච්ච කොමුඩු జాතියක්. හරිද? මේක ගොඩක් ලංකාවේ නම් මේ ප්‍රචලිත වෙලා නැහැ. හරිද? ගොඩක් තැන්වල තියෙනවා. නමුත් මේ ගොඩක් වෙළඳ පොලේ මාකට් එකේ ගොඩක් අඩුවෙන් තමයි ගන්න තියෙන්නේ. හරිද? එතකොට මේ කොමුඩු ටික ගොඩක්ම අරාබි රටවල් වල භාවිතා කරනවා කියලා කියන අපි බලමු මේ කොමුඩු ටික මොනවා වගේද කියලා. හරිද? හරි මේ කොමුඩු ටික කපලා අරන් ආවිල්ලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ කහ පාට කොමුඩු. හරිද? දැන් මේ කොමුඩු එළිය ඇතුළ කැපුවට පස්සේ වෙන්නේ මේ විදිහට. හරිද? මම නම් දැකලා මේ අද තමයි ඇත්තටම දැක්කේ මේ කොමුඩු. අපි පොඩ්ඩක් කාලා බලමු කෑල්ලක් කොහොමද කියලා. මේ වට්ටක් වගේ සීන් එකක් පේන්නේ මට නම්. හරිද? කාලා බලමු. අර මේ අපි සාමාන්‍ය කරන කොමුඩු වලට පැන් රහින් අඩුයි. හරිද? මට නම් තේරෙන්නේ මේ පැන් රහින් අඩුයි. ඒකට මේ තියෙන අපි සාමාන්‍ය අපි කන කොමුඩු ගෙඩිය. හරිද? මේ තියෙන අපි සාමාන්‍ය කන කොමුඩු ගෙඩිය. ඒකට මේකේ සාමාන්‍ය අරකට වඩා පැන් රහක් තියෙනවා. ඔව්. එතන මේ කොමුඩු ගෙඩිය අරකට වඩා පැන් රහක් වැඩි. ඒකට දැන් මේක සාමාන්‍යයෙන් ඔය තායිලන්තයේ අරාබි රටවල ගොඩක්ම මිනිස්සු කන කෑම. හරිද? මේ ලංකාවේ නම් ගොඩක් අඩුයි. ඔයාලා කාලා බලන්න. මොකද මම කාලා දින කට්ටිය කමෙන්ට් එකක් දාලා කියන්නේ කොහොමද මේ ඔයාලා එක්ස්පීරියන්ස් එක කියලා. හරි එහෙනම් මේ අපි දැන්ට නවත්තනවා එහෙනම්.